ජීවිතෙද හිගෙඩියකි හැන්දක් උඩ දවසම සුබනිකමට දැක්කත් උඹ හම ගහනවා වෙන එකෙක් බැන්දොත් උඹ කොහරි කැබින්න එක ඉදගෙන මට ඒ හරි අපහසුයි. ඒනියා මිග්‍රේන් වගේ මට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි ලොකුවට ඉගෙනගන්න බැරි නෑ උමනාත් උවමනාවක් පොඩි කාලෙදල සෑහෙන්න මියසික් පිස්සුවත් තිබ්බා ඒවනට සිින්දු කියන්න බෑ ඒකට කැමති ඒකට ඇට ඒක හොඳ හොඳ කට්ට ඉන්න ජන්සියගේ එල්ලගිරි ඒ හොඳ මීටරින් හොඳ ඉන්න එට පර්සනලි මම ජන්සියක වෙන්න හැමතිද කපාගත්තහැකි පෝපිත්තේ ලාබකඩුව මාතෙනවානේ ඒකයි FB මැසේජ් වැඩියෝ කැමරා ඉදිරියේ නැවුට ඔප්දීලා සල්ලිවලට හොරෙන් සෝස වෙල්කම් ටු බැක් ටෝක් විත් වර්ෂා මේ දැන් ඇහුණනේ මොකක්දේ කියලා මේ දවස්සල ට්‍රෙන්ඩින්ම වෙච්ච මේ සෝෂල් මීඩියා කළඹපු කතාවක මේ ඩිස් කරපු රැප් එකක් මං හිතන එක ඩිස් එකක් ඉතින් මේ එනම් වැඩි කතා නැතුව අපි අපේ කතාවට එකතු කරගමු අපේ කූලෝව අයිබෝවන් ආයුබෝ වේවා ඔයාටත් කූලෝ මේ කූලෝගේ හරිම නම්මකක්ද මේ හරිම නම කිය උපැන්න තියෙන උපැන්න තියෙනවා කලන දේවින්ද කලන දේවින්ද කියලා හඳුන්නන එහෙම නැත්නම් කූල්ලෝව තමයි අද පෙටෝක් විත්වාශ කතා බහට එකතු වෙලා ඉන්න මේ මම හිතුවා මෙහෙම පටන් ගන්න ඕනි කියලා දැම් මේ කූලෝ එකටම එහෙමනැත්තං මේ වෛරල් වෙන්න 2023ේදී වෛරල් වෙන්න 2023 ටික්ටොක් එකේදී එතකොට මේ කූලෝට මේක පටන් ගන්න හිතුනේ කොහොමද පටන්ගන්න හිතුනේ නිකම්ම පටන්ගන්න හිතුනේ නිකම්ම කියනවා ආසයි ඇත්තර මම ආසයි කියන්න පොඩි කාලින මියසික්කොල්ට මාරාසයි පොඩි කාලින්දලා සෑහෙන්න මියසික් පිස්සුවත් තිබ්බා ඒවනට සිින්දු කියන්න බෑ රැප් තමයි පොලා කියන සිින්දු කියන්න බැහැ ඉස්සර චූටිම කාලේ තියෙන ගෙදට කවුර දහම අර ලොකු කෝට්ටයක් කියන චූටි කාල කෝට්ටයක් දෙගෙන ලොකු බුද්ධයක් දාලා ශාරුක්කා සාලයන්දට ගීල කට්ට ඉන්න ඇදර ගිහිලරිය සුදු පාට දුංගලාලා ඔඩිවඩි සීන් ලස්සන ඉස්සර ඉර දැම්න්නේ අපේ ළඟ ඒලව ලාස්සඇද මයිත චූටි ඇතේ තාත්තා පාරගාවටම එක්කන්ගේ හාවන්ගෙන බාගෙට සැලුන්දරින් රිංග ඇල්ලව යන වගේ තියෙන ගොඩි ස්ක එනට සිංකරන්න බෑ ඇත්තරම සිංකරන්න බෑමට මේ තිබ අටවසර නම වසරදර රැප් මුලින් සිංහල රැප් පෙන්න්න පටන්ගත්ත තිබ ආසාාව ඒට ලියන්න කරන්න බෑ ඒදවස්සල හෙම ලියන්න බෑ ඒ වුණට මේ ඕනි කියලා උමනාවත් තිබ්බා ඒවනට කරන්න ඉතින් හරියට බැක්ග්‍රවන්් දෙයක් මේ කොහොද වෙන්න කියලා දැන හිටිය නෑ ඇත්තර මියසික්කයක් හැදෙන්නේ කොහොමද සිින්දුවක් ක්‍රකෝඩ් කරන්න කොහොමද ලියන්න කොහොමද කියන්න කොහොමද ඒ මුකුත් තේරුමස්ති බුන්න හිට හිතින් ටික රස්සාවල් කරන ගමන් හොලා YouTube බල මොකදට ඉන්ස්ටිටියුට් නෑ මියසික්කල්ට තිබ්බන රැප්පලට කියලා හෙම නෑනති බලලා YouTubeෙන් බලලා පිටරට ටියුටෝරියල් සරෝම ගැන්නේ ඒව රෙකෝඩින් කරන්න කොහොමද මොනවද සොෆ්ටයාස් මේ වට තියෙන ඉට පස්සේ ලියන ඒවන රයිමින් අයිතිව එක ආටිස් ලගව බලලා ඒ රටවල්ල රෙෆ කරගෙන එහෙම ප්‍රක්ටිස් කරලා හෙමේ තමයි ඉටවස තමයි මේ 2023 වගේ තමයි ඉට පස්සේ නිකම් මක්හරි කරලා දැම්මුත් හොඳයි නිකම් පොඩ්ඩක් බලන්න කට්ටිය අදස් කියලා එහෙම තමක දාන්න පටන් ගත්තේ කටෙන්ට මහිතන්න මේ සම්ප්‍රදාය බිඳගෙන ඇවිල්ලා කූලෝ කියන නම හදලා අද වෙද්දි මම හිතන දැන් මම කෝල්ලක් ගතර පසිකවා නෑනේ මන්තම් ප්‍රසිද්ධ නෑනේ කියලකිව නෑනේ ප්‍රසිද්ධ නැත්තනෑ ප්‍රසිද්ධයි දැන් කූලෝව හැමෝම දන්නවා හැමෝම මේක ෆ්‍රී ස්ටයිල් නේද රැප් කියන එක ෆ්‍රී ස්ටයිලු වලට අදාලා කැලි තියෙනවා සමහරතයි මේම ඔයාගෙම වච්චන ඔවු ඔයාගෙන් වච්චන අපේ වචන අපේ මියසික් ඔක්කොම කොහෙන්වත් ගත්තේ වනෑ කිසිම කියන්න රෙෆ කරගත්ත රයිම් තියන එක ආටිස්ලා ඉස්සරින එච්චරයි නැත්තම් මේ ඔක්කොම අපේ සම්පූර්ණම ප්‍රඩක්්ට අපේ 100%ක් ඒකැනේ කූලෝ කියන එක්කෙන තනියෙන් ගොඩ නැගුණු මහන්සියෙන් ගොඩ නැගුණු චූටි කාලේ ඉඳම්ම පොඩි කාලේ ඉඳම්ම රැපර් කෙනෙක් වෙන්න ඕනි කියන එක ආසාවෙන් හිතේ තිබුණ කෙනෙක් තමයි කූලෝ කියන්නේ මේ මං හිතන්නේ මේ කූලෝ මේ
වෙනම කල්චර් එකක් මේක ඇතුලේ ගොඩනගලා තියෙනවා. රැප් කියන කලාව දැන් රැප් කියන එක මම කුණුහරුප කියන එක අපි කියන්නේ ඔය වචන හොඳ නැති වචන දාලා රැප් කරනවා. හැබැයි මම කිසිම රැප් එකක් කෝලෝගෙන් එහෙම දැකලා නැහැ. මේ කියන්න ඕන එක ඩිස් එකකින් හරි. එහෙම නැත්නම් අමුතු වචන වලින් වෙනම කල්චර් එකකින් පොප් කල්චර් එක වෙනම රටාවකට අරන් ගියපු කෙනෙක් තමයි කෝලෝ කියලා කියන්නේ. මේ දැන් ගෙදරින් එහෙම නැත්නම් අම්මගෙන් තාත්තගෙන් ලැබෙන සපෝට් එක කොහමද? උපරිමයි 100% හම්බෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම සපෝට් එක ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ දුන්නා. ඒ දවස්වල ඉඳලා හැම දෙයකටම. ඒ කියන්නේ මං කරන්නේ මොනවාද ඕන එකක් කරන්න අල්ලගෙන ඉන්න මට මං ඉස්සරත් එක පටන් ගන්න තියෙන. ඒ කියන්නේ අපි සොෆ්ට්වෙයාර් කරන කාලේ එහෙම ඒ වුණාට ඒව අල්ලන් ඉන්න මම හිතන්නේ ඒව එහෙම අල්ලන් ඉන්න බැරි වෙන්නේ නැත්තේ මේක හින්දා තමයි. මොකද ඔළුවේ තියෙන එකක් නේ ආසාව තියෙන්නේ. ඒ කියන්නේ සල්ලි හම්බ කරලා තියෙනවා හොඳට. ඒ වුණාට එතන නෙමේ ආතල්ලක තියෙන්නේ කියන එක. තමන්ගේ ෆැෂන් එක හොයාගෙන යන්න එපයිනේ. ඒකත් එක්ක මේ දැන් කූලෝට ගෙදරින් හැම කියලා නැද්ද ඩොක්ටර් කෙනෙක් වෙන්න, ලෝයර් කෙනෙක් වෙන්න? ඔහොම කියලා නැහැ. කවදාවත් නැහැ. තමන් කියන්නේ අරක වෙන්න මේක වෙන්න අරම වෙන්න ඔයා මෙහෙම වෙන්න. ඒ කියන්නේ මාව කොහෙවත් කිර කරලා නැහැ කිසිම තැනකට. කියලා තියෙන්නේ ඔයා කැමති දේ කරන්න. මේ ඉස්සර තාත්තා හැම නිතරම කියන දෙයක් තියෙනවා ඔයා කැමති දේ කරන්න. මාසෙන් දෙකෙන් දවසෙන් දෙකෙන් සතියෙන් මාසෙන් ඕක මේ ඔයා කරන දෙයක් සක්සස් වෙන්න ජීවිතයටවත්. හැබැයි ඔයා අල්ලගෙන ඉන්න. ඒ කියන්නේ අපි ඔයාට කියන්නේ නෑනේ මේ අපිව බලාගන්න. ඉස්සර කියන එකක් ඔය නිතරම අපිව බලාගන්න, ගෙදරට සල්ලි දෙන්න, අපිට කන්න බොන්න දෙන්න, අපිව බලාගන්න අපි කියන්නේ. ඔයාට වාව බලාගෙන අපි ඔයාට කන්න බොන්න ටික දෙනවා. ඔයා දෙයක් කරගන්නකම්. එතකන් ඔයා ඒක අල්ලගෙන ඉන්න එච්චරයි කියන්නේ. එතනින් එහාට දෙයක් කියන්නේ නෑ කියලා තමයි කියන්නේ. කොලෝගේ මේ පාසල් කාලේ මතක් කරනවා කැමතිද? මොකද සමහරක් අය කැමති නෑ තමන්ගේ පාසල් කාලේ මතක් කරන්න. ඒකත් එක්ක කෝලෝ අපි කියමු කෝලෝ එතකොට මේ A levels O levels කරන්න එකම පාසලේද? ඔව් ඒ කියන්නේ මම ඉස්කෝල 4කට ගිහින් 4කට මේ මහාවිද්‍යාලයට ගියා චූටිම කාලේ මේ හෝම ගමනේ. හෝම ගම. ඒ කියන්නේ එක වසර විතරයි. ඊට පස්සේ අපේ තාත්තට ට්‍රාන්ස්ෆර් එකක් හම්බෙලා ගම්පහ යනවා කට්ටියට. ෆැමිලි එක මේ ගිහිල්ලා ඒ ඉස්කෝලේ ඉඳි පොඩි ඉස්කෝල එක පොඩි කාලේ. ඊට පස්සේ ආයිත් ආවා ශිෂ්‍යත්වයට කොළඹ ආවා. එතකොට ගියේ සුභාරතියට. එතකොට ශිෂ්‍යත්ව ඉවරලා මහින්දට ගියා. මහින්දේ තමයි ඉඳියේ. මහින්දේ තමයි ඔක්කොම කරේ. ඉතින් මහින්දේදී තමයි ගොඩක් වැඩ කරේ. කියන්නේ මට ලොකුට ඉගෙන ගන්න බෑ. මට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි ලොකුට. ඉගෙන ගන්න බැරි නෑ. උවමනාවක් නෑ. නැත්තම් මම දන්නවා දැන් මට ඉගෙන ගන්න උවමනා විෂයන් ටික මම ඉගෙන ගන්නවා. දැන් මට දැන් ඒ කාලේ මම ටෙක් වලට හරි ආසයි. මට ටෙක්ම උපරිම මම කියන්නේ පාඩම් කරන්න දෙන මට සිංහල වලට කතා කරන්න දෙයක් නෑ. මම ලිටරචර් කරේ සිංහල. ඒක මං ආසයි විෂයෙන්. මං හිතන්නේ ඒක හින්ද වෙන්නේ නැති ඔය මේ තරම් දුරකට අරගෙන යන්න නැත්තේ. ඔව් මම පොත් කියවනවා පොඩ්ඩක්. ඔව් පොත් කියවනවා. පොත් කියවනවා ඉස්සර. දැන් නම් කියවන්නේ නැහැ. ඉස්සර පොත් කියවනවා සිංහල. ඒ කියන්නේ මට ඕන විදිහ ඉංග්‍රීසි දේවල් වලට මම අර මට ඕන සබ්ජෙක්ට් එකම ඉගෙන ගන්නවා. මට ඉස්සර ඉඳලා හිතෙන්නේ දැන් මට අනිත් ඇත්තට ලොකු උවමනාවක් ඉගෙන ගන්නවට ලොකුවට ෆෝකස් කරන්න තරම් හේතුවක් නෑ ඒකට. ඒද මියසික් වලට මං ආසයි මියසික් වලට ෆෝකස් කරා ඒ කාලේ වල. මට ඉගෙන ගන්න බෑ කියන්නේ ඉගෙන ගන්න උවමනාවක් තිබ්බේ නෑ අත්තට. අනික එහෙම ප්‍රෙෂර් එකක් තිබුණේ නෑ ගෙදර ඉගෙන ගන්න මේවා ඩොක්ටර් කෙනෙක් වෙන්නවා ඒ ලෙවල් වලට බයෝ කරන්න මැත් කරන්න එහෙම තිබුණේ නෑ. මං කොහරි O level ඉවරලා රිසල්ට් එන්නත් යන්නේ ඉවර වෙලා මං මට ඒක දවස්වල තිබ්බේ ඇත්තම කතාව මට කෝපරේට් ජොබ් වලට මං කැමති නෑ. හරිද? ඒ කියන්නේ කොහේ හරි කැබින් එකට එලා ඉඳගෙන මට ඒක හරි නිකන් අපහසුයි. ඒ නිකන් මිග්‍රේන් වගේ මට එකතැන ඉඳන් ඉන්න බෑ. දැන්ට මේ දැන් ඉදිත් පොඩ්ඩක් අමාරුයි. මට එකතැන ඉඳන් ඉන්න පොඩ්ඩක් හරි අමාරුයි. මම ඊට කල්පනා කරා මට දැන් මොනා කරද්ද ඊට ජොබ් එකක් කරන්න වෙනවා. මම ඊට කල්පනා කරා දැන් මට රැප් ගන්න ඕනේ. ඒ වුණාට එකපාරට ඕක කරන්න බෑනේ කොහොමද? සල්ලි ඕනේ අපිට නේ. සල්ලි ඕනේ. අනිත් එක විශේෂම කතාව රැප් කරන්න තියෙන්න ඕනේ අත්දැකීම්. මේ ඉස්කෝලේ මේ අවුරුදු 16කට කොහෙද රැප් ඒ බොරු කතා. එහෙම කරන්න බෑ. මොකද Tamanට තියෙන අත්දැකීම් ටික ලියන්න තමන්ගේ වොකැබ්ලරි එකක් හැදිලා තියෙන්න ඕනේ. තමන්ගේ කියලා තමන් රැප් කියන්නේ
ගොඩක් තියෙන ස්ටෝරීස් තමන්ගේ අත්දැකීම් මත තමා ගොඩක් ඒවා පදනම් වෙන්නේ. අනිවාර්යයෙන්. ඒ හින්දා මම දන්න ඉතින් මේ ගිහිල්ලා මේවා කරන්න බෑ ජීවිතේටවත් කියලා මම දන්නවා. ඒ හින්දා මම ජොබ් එකක් කරා. මට ඉඳගෙන ඉන්න නැතුව කරන්න පුළුවන් දේ මම හිතුවා මම ෂෙෆ් කෙනෙක්. මම 9 වසරේ ඉඳන් මම හැමදාම කල්පනා කරනවා. ඊට පස්සේ මම ගෙදරට ගියා මම ඕ ලෙවල් වලින් පස්සේ මට රිසල්ට් එක මොකෝ නම් මම ඕ ලෙවල් ඉවර වෙච්චා මට හොලිඩේ ස්කූල් යන්න ඕනේ. ගිහිල්ලා මම හොටෙල් වලට යනවා. කියලා ගෙදරට හරි කමක් නැහැ කියලා ගෙදරනුත් කියලා ඊට පස්සේ ඕ ලෙවල් ඉවර වෙලා මාසයක් දෙකක් ඉන්නේ නැති නිකන්. දැන් හොටෙල් ස්කූල් ලැබ් බලලා ඒකට ගිහිල්ලා එතන හයි ස්ටඩීස් එකේ තමයි ඔක්කොම කරේ. මැනේජ්මන්ට් කරා. ඒ ටික ඒකේ කරලා එහෙම හොටෙල්ස් වලට ගියා. හොටෙල්ස් වලින් ගියා. මේ ඔහොම ගියා එතන ඉඳගෙන ඉන්න නෑනේ. ඊට පස්සේ ඉඳගෙන ඉන්න නැති කමට එපා වුණා. එන්න අමාරුයි. හිටගෙන ඉඳලා මෙපා වෙන්නේ නැති. වැඩ අර මේවා රෑත් දවාලක් නෑ කොහොමද. 2016 ඉඳලා මම 12ක වගේ ටයිම් එකකට 12ට කලින් නිදාගෙන නෑ අද වෙනකම්. නෑ. ඒ නිදාගත්ත දවසක් මට මතකයි ඉඳලා හිටලා අසනීපයක් වුණොත් නිින්ද යනවා. නැත්තම් එහෙම නිදාගත්ත දවසක් මට ලොකුවට මතකයක් නැහැ 12ට කලින් කියලා ඒක හරියනවා. ඇත්තද? ඔව්. මට මේ කූලෝගේ කතාව අහගෙන යනකොට මේ දැන් කූලෝ අයිති වෙන්නේ ජෙන්සිනේ. කූලෝ අයිති වෙන්නේ ජෙන්සි නැත්ද කොහෙද? නැද්ද? ඇයි? ඒකට ඕනේ. කැමති නෑ. ඒකට ඇටෙන්නේ කැමති. මම දැක්ක පළවෙනි කෙනා මට හම්බ වෙච්ච ජෙන්සි වලට ඒ ජෙනරේෂන් එකට කැමති කියන ඒකේ අයට එහෙම කැමති නෙවෙයි මම කියන්නේ නෑ ඒක හොඳ උන් ඉන්නවා හොඳ කට්ටිය ඉන්නවා ජෙන්සි එකේ එළගිරි ඒක හොඳ මීටර් ඉන්නවා මේක කපන්නේ නෑ රීල්ස් වලට රීල්ස් වලට කපන්නේ නෑ කට් අපි ඒක කට් කරා හොඳයි ඉන්න ඒකට පර්සනලි මම ජෙන්සි එක වෙන්න කැමතිද ඕකේ එහෙනම් කට් කරන්න අපි අය අපේ කතාවට එමු මේ දැන් කූලෝ කියන විදිහට ගෙදරින් කූලෝට ලොකු සපෝට් එකක් තිබ්බා එතකොට කූලෝ 8 වසරේ ඉඳන්ම මේ කාලේ ඉඳන්ම කැමති වෙලා තිබ්බා ඔයාලට හිතෙන්නේ නැද්ද මේවා ඒ කාලේ ඉඳන්ම අර විෂුවලයිස් කරපු දේ අද ඔයාලට ඇත්ත වෙලා තියෙනවා කියලා ඔව් ඒ කාලේ ඉඳලම විෂුවලයිස් කරපු සහ මැනිෆෙස්ට් කරපු දේවල් ඔයා ඒක විශ්වාස කරන කෙනෙක්ද පොඩ්ඩක් තියෙනවා ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් අතර වුණත් ඇඳට ගියාම නින්දට ගියාම මම කල්පනා කරන්නේ දැන් අපේ ටීම් එකත් එක්ක කොහොමද මම ඊළඟ ලෙවල් එකට යන්නේ ඉස්සර තනියන්නේ දැන් එහෙම නේ දැන් ලොකු පොඩි ෆැමිලි එකක් තියෙනවා අපි ඒ ටීම් එක මතක් කරමු ඒක උල්ලත් එක්ක කොහොමද මම ඊළඟ ලෙවල් එකට ඊළඟ ස්ටෙප් එකේ ඉන්නේ කියන එක තමයි මම හැමතිස්සෙම ඇඳට ගියාම වුණත් මම ඒක තමයි මැනිෆෙස්ට් කරන්නේ ඒ කියන්නේ ඔව් කොල්ලෙක් එහෙම කරනවා කිව්වම හරි පුදුමයිනේ කරන අපේ හැමෝම කරනවා ඇත්තටම මම මේ කතා බහට මාරුම කැමතියි මොකද මේ සෝරි මේ කොල්ලෙක් මෙහෙම කරනවා කිව්වම මේ හරි පුදුම දෙයක් ඒ කියන්නේ මේ කියනවා මෙහෙම කියන්නම්කෝ දැන් සාමාන්‍යයෙන් සමහරක් අය ඔය කියනවා වගේ මෙහෙමයි ඔයා හරි ඔයා සම්ප්‍රදාය වෙනස් කරලා ඔයා වෙනම කල්චර් එකක් හදපු කෙනෙක් නේ කෝල. එතකොට දැන් අර ඔයා කියපු විදිහට මේ ඔයා එක මැනිෆෙස්ට් කරනවා, විෂුවලයිසින් කරනවා, ඒ හැමදේමත් එක්ක ඔයාගේ වටේ ඉන්නවනේ ඔයාගේ අර පුංචි පවුල. මේ පුංචි පවුලත් මතක් කරන ගමන්ම ඉස්සරහට ඔයාගේ මොන වගේ වැඩක්ද තියෙන්නේ? ඉස්සරහට දැන් ළඟම ඉන්නේ ඇල්බම් එක තියෙනවා. අලුත් ඇල්බම් එක. ඔව්. අලුත් සහ පළවෙනි ඇල්බම් එක. ඒකේ වැඩ තමා දැන් ලෑස්ති වෙන ගමන් තියෙන්නේ අපේ පර්සනලි කියලා තව පොඩි සින්දු ටිකක් තියෙනවා. ඒ දේවලුත් යනවා. මේන්ලි ඇල්බම් එක තියෙනවා එන්න. ඇල්බම් එකේ වැඩ තමා දැන් මේ දිනවල වෙන්නේ. වෙන ගමන් තියෙන්නේ. අපිට ඩේට් එකක් තියෙනවද නැත්නම් ළඟදිමද? ළඟදිම කියවු ඩේට් එකක් තාම ෆික්ස් කරලා නැහැ. අපි ඩේට් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ සැප්තැම්බර් නොවැම්බර් දෙසැම්බර් එච්චර යන්නේ නැහැ. එච්චර දුර යන්නේ. සැප්තැම්බර්. ඔව්. හරි. එහෙනම් ඔන්න කූලෝගේ අලුත්ම ඇල්බම් එක සැප්තැම්බර් මාසේ කවදා හරි දවසක අපි හරි. එහෙනම් සැප්තැම්බර් මුල කූලෝගේ අලුත්ම ඇල්බම් එක සහ පළවෙනි ඇල්බම් එක රිලීස් කරනවා. ඉතින් කූලෝ NK කියලා ගැහුවම Facebook, Instagram, TikTok, YouTube ඕනම එකක කූලෝ NK කියලා ගැහුවොත් ඔයාලට හොයාගන්න පුළුවන් නෙවෙයි. චුට්ටක් කූලෝ NK කියලා ගහන්න විතරයි තියෙන්නේ. උඩින්ම පොපියුලර් කියලා එනවා. එහෙම තමයි තියෙන්නේ. ඉතින් කූලෝගේ අලුත් ඇල්බම් එක බලන්න රෙඩි වෙලා ඉන්න. අපි අපේ ඔයාගේ මගේ නෙවෙයි
ඔයාගේ ආදරණීය ටීම් එක මතක් කරමු. අපේ ඉන්නවා රවීෂ පසන් හ්ම්. අපේ මල්ලි මෙතුප ඊට පස්සේ සන්තුෂ් හ්ම්. සන්තුෂ ඔය නම තම පැටලෙන ඉන්දියන්ගේ හස්සේ ඉර වෙනවා හැමදාව සාාව කට්ටඉන්න ගොල්ලොත් එක් තමයි මේ වැඩේ වෙන්න වැඩ ටික වෙන්නේ. අවසාන වශයෙන් චූටි දෙයක් අහනවා මම මේ වෙත්ති කූලෝ ආදරවන්තයෙක්ද මම ආදරවන්තයෙක් නෙවෙයි අර එහෙම කියන්න කියන්න ඔවු ඇල්බම් එක තියනවේ සිින්දු තියනව වගේ මගේ ඇල්බම් එක තියන තනිකරම පොඩි අපේ ලයි ස්ටෝරිය ආපු කාලේ වෙච්ච දේවල් ඇතුලේ වෙච්ච කතන්දරට ටයිම් පිරිියඩ් එක වෙච්ච අතර සිද්ධී ඩිප්‍රෙස්්වන සිද්ධී ඔය හැමදේම එකතු කරලා හැදෙන අමුතු ඇල්බම් කිය නර තේරුමක් නැති ඇල්බම් යන්න තේරුමක් ඇති ඇල්බම්ය වැදගත් වචනයක් තේරුමක් නැති ඇල්බම් එකක් නෙවේ තේරුමක් ඇති ඇල්බම් එකක් විදිහට ඉතිං අපි ආයෙත් පසන්නට පස්සේ ප්‍රඩක්ෂන් කරන්න ඔයාගේ ටීම් එක හැමෝටම අලුත් මේ ඇල්බම් එක බලාගන්න පුළුවන් ඒකත් මතක් කරන ගමම මේ ආදරවන්තයක් කෙනෙකට උත්තරේ දුන්නේ නෑ දුන්න ඔවු කිව්වම ඔවු කිව්වේ නෑ කිව්වද හරි ඔන්න හෙනම් මේ කූලෝ ගැන බලාපොරතු තියාගන්න එපා කූලෝ මේ වෙද්දි ආදරවන්තේ නැත්තන් ඔය ගෑල්ලම දැන් මේකට කමෙන්ට් කර යන්න මම තමයි යක්ක කියලාවත් කියන්න නැතමයා කියලා තියෙනවත් දන්න තාම එලියට එන්න එපා කියලා එකත් මේ එහෙම මතක් කරන ගම මේ ඉතින් වගේ අලුත් ඇල්බම් එකනේ අපිට පුළුවන් දවා කියපු මොකක් කර එකක් මේ කියන්න අපි ඇල්බම් එක එන්න තියෙන එක තාම රිලිස් කරලා නැත්නම් එන්න තියෙන අපි පොඩ්ඩ මියසික් නෑ හරි එන්න තියෙනවා එන්න තියෙන එක සාරියට සුදු වැදුනනේ උඹ ඉන්න පිස්සෙක් පස්සේ ජීවිතය හොඳ උනේ නෑ 20න් පස්සේ අපි හම්බෙන්න තිබුණේ සිස්සත්තෙන් පස්සේ මම තෙමෙන්න ආසම වැස්සෙන් පස්සේ ඉතින් හද මුද පැලකුස කන්දක් උඩ ජීවිතේ දෙහි ගෙඩියකි හැන්දක් උඩ දවසම සුබනිකමට දැක්කත් උඹ හම ගහනවා වෙන එකෙක් බැන්දොත් උඹ නිල් අහසේ දැක්ක සේරම තරු නෙවෙයි අපි ඇවිත් නිකන් හදවත් හොරු නෙමෙයි මම දෙන්න සූරපුර පළතුරු නෙමෙයි මේ ඇත්තම කිව්වේ මම බොරු නෙමෙයි කන්නාවට කත්තා නම්බරේ හරි මගෙන් නෑ ගැලවිල්ලක් වෙන්නේ නම් සෝරි ගැහැනෝනං ගොතලාවට ඒ නම්මට වේරි අයු ඉතින් වැඩි හිතන්ඩ පඩෝන් බෝරි වා ඩොන්ට් වෝරි සුපර් හම ගහනවා වෙන කෙනෙක් බැන්දොත් තුඹ හම ගහන ඔන්න එක මතක තියාගන්න ඉතින් මං හිතන්නේ මේ කතාබහ හරි ලස්සන කතාබහක් මේ කූලෝ NK එහෙම නැත්තම් කලන දෙවින්ද හරිම මේ මම හරි ආසයි මගේ අර මේ මම කෙනෙක්ව මේ ඉන්ටර්විව් කරන්න කලින් මම චුට්ටක් යව හොඳට බලනවානේ සහ මං එයත් එක කතා කරනවා හරිම නිහතමානී මම මේ දැක්ක දෙයක් තමයි හදවත ඇතුළෙම කතා කරන මිනිස්සෙක් තමයි මේ කූලෝ කියලා කියන්නේ රංගපාන හොඳ නෑනේ රංගපාන නිකන් මෙහෙම ඉස්සේ මං හිතා කොළ එක උස්සන්න නෑ මගේ ෂර්ට් එක හැමතිස්සෙම ඇකිලෙනවා මං නිකන් එහෙම කරන්න ගියා කියලා ඉතින් ජය වේවා කූලෝගේ අලුත් වැඩ ටිකත් එක්ක හම්බෙමු සැප්තැම්බර් මුල සතියේ කූලෝගේ අලුත්ම ඇල්බම් එක එනවා අර මම කලින් කිව්වා වගේ Facebook Instagram YouTube TikTok හැම එකකටම ගියොත් කූලෝ NK කියලා සර්ච් කරන්න අලුත් ඇල්බම් එක ළඟදිම එනවා එහෙනම් thank you so much ජය වේවා එහෙනම් talk with Varsha YouTube ඒ වගේම Facebook TikTok channels උත් subscribe කරලා follow කරන්න අමතක කරන්න එපා ආදරෙ ගිහින් යන්නම් bye bye